ඉතින් සල්ලි පෙන්නන්නේ ඕගොල්ලෝ ඇද ගන්න නෙමෙයි මම මේ ටක් ගාලා ඩොලර් එකක් කරනවා. හැබැයි මටත් ඉස්සර මේවට ලොකු ගැටලුවක් තිබුණා. මොකද මගේ YouTube වලින් කොච්චර මුදල් ආවත් ඉස්සර මගේ ලෝකල් බැංක් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න තිබුණේ. නමුත් එතකොට මම වැඩි මුදලක් ඒ කියන්නේ රුපියල් වලට තමයි කන්වර්ට් වෙන්නේ. ඊළඟට ආයේ රටකට යන්න හිතුනහම ආයේ ඒක ඩොලර් වලට කන්වර්ට් කරනවා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ දැන් ඩොලර් account හදාගෙන ඉතින් මට දැන් කාලෙක ඉඳන් හරිම ලේසි. මම මේ දැන් මේ රට යන්න ලෑස්ති වෙන ගමන් ටක් ගාලා බැංකුවට ගියා. හැබැයි අවසානකට අර ලංකාවේ ATM නැහැ ඩොලර් ගන්න. එතකොට අපි බැංකුවට ගිහිල්ලා ගන්න පුළුවන්. බැංකුවට ගිහිල්ලා අපිට දැන් සමහර අපේ ගම්වල බැංකුවල සමහර වෙලාවට ඒ වෙලේ ඩොලර් නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ඒවට නම් කෝල් කරලා කියන්න ඕනේ අපි එනවා මට ඩොලර් ටිකක් ගන්න කියලා. එහෙම නැත්නම් ওই ප්‍රධාන ශාඛාවකට වගේ ගිහිල්ලා ඕන බැංකුවක ඩොලර් වුණත් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි YouTube වල තියෙන වාසිය. ඉතින් YouTubersලා නම් කැමති ඩොලර් රේට් එක හොඳ මට්ටමේ තියෙන එක. මොකද මාසෙට මිලියන ගණන් හොය දැන් මේ දැන් මෙතන මේ ගත්තත් මෙහෙම පොඩියට තිබ්බට ලොකු ගාණක් එනවා ඩොලර් වලින් එනකොට. මොකද ඩොලර් 100ක් මේ එකක කියන්නේ ලංකාවේ මුදලෙන් නිකන් රුපියල් 30000ක් වගේ. හැබැයි ඉතින් අපිට රටකට යනකොට ටිකක් වැඩිපුර ඩොලර් අරගෙන යන්න වෙනවා. ඒ ලයිෆ් එක, ඒ ගමි ජීවිතය, ඒ සුන්දරත්වය, ඒ රටවල් වල තියෙන වගාක්‍රම ඒවා ඉගෙන ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් ලංකාවේ ඉඳලා පිටරට යන්න ඕනේ නැහැ ඩොලර් ගේන්න. ලංකාවේ ඉඳලා ඕන තරම් ඩොලර්. ඉස්සර අපිට ඒකට නීත්‍යානුකූලව තිබුණා හොඳම මෙතඩ් එකක් තමයි YouTube. මේවට YouTube channel එකක් හදන්නවත් මේවට ඔයාට සතයක්වත් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට යන්නේ නැහනේ. ඕන කෙනෙක් ළඟ හෑන්ඩ් ෆෝන් එක තියෙනවනේ. හැබැයි දැන් ඒක මේ මාසෙ ඉඳන් තවත් අලුත් වුණා Facebook වලිනුත්. ඉතින් Facebook වලිනුත් වීඩියෝ වලින්, ෆොටෝ වලින්, කමෙන්ට් වලින්ද එක එක ස්ටෝරි ඒ හැම එකෙම සල්ලි හොයන්න පුළුවන්. ඉතින් දැනට TikTok වගේ platform වල අපි මුදල් හොයද්දි පිට රටවල් වල විදිහට VPN දාගෙන ඒ රටේ කෙනෙක් විදිහට තමයි මුදල් හොයන්නේ. හැබැයි ඔයා මතක තියාගන්න YouTube වලින් සල්ලි හොයනවා වුණත් මේ ලංකාවේ ඔඩියන්ස් එකට කරන්න. ඒගොල්ලන්ට දැනුම දෙන්න ඔයාගේ දේ දෙන්න. හැබැයි ඔයා සල්ලි හොයන්න කරනවා නම් අනිවාර්යෙන් පිටරට ඔඩියන්ස් එකට කරන්න. එතකොට ඔයාට හිතා ගන්න බැරි මුදලක් හොයාගෙන මාසෙට මිලියනයක් කියන්නේ nothing. ඉතින් එහෙම ඕනෑ වෙලාවක මාසෙට මිලියනයක් දෙකක් හොයන කෙනෙක්ට ටක් ගාලා හිතෙන වෙලාවට ඔයාගේ ලයිෆ් එකේ, ඔයාගේ ගෝල් එක, ඔයා ලයිෆ් එක එන්ජොයි කරන්න හැටි. ඉතින් මම එන්ජොයි කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මම ටක් ගාලා පිටරටකට ගිහින් ඒ රටේ කල්චර් එක, ඒ රටේ කෑම, ඒ රටේ මිනිස්සු, ඒ රටේ වගාක්‍රම, ඒ රටේ මිනිස්සු හැදිලා තියෙන හැටි අලුත් අඳුරගෙන ඒ රට කට ගියාම අපේ ෆෑන්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ එක්ක සුහදව සාකච්ඡා කර ඉතින් ඒක තමයි මගේ ලයිෆ් එක. ඉතින් ඔයාට වෙන ලයිෆ් එකක් ඇති. හැබැයි ඔයාටත් පුළුවන්, මට පුළුවන් නම් මේ දේ. මම විතරක් නෙමෙයි ලංකාවේ ගොඩාක් අය මේක කරනවා. ඉතින් ඔයාට අපේ ගැමි ඇකඩමි එකේ වීඩියෝ දාලා තියෙනවා. ඒවෙන් මේවා ටිප්ස් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේක ඔයාට අපේ එක්කම සම්බන්ධ වෙලා ඔයාගේම YouTube channel හදාගෙන ඒවට අපේ එකකම මේ ගමනට සානිකව කරන්නම් අපි පොඩි වීඩියෝ පාඩම් මාලාවකුත් දාලා තිබුණා. ඒකෙන් රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මම මේ ඕගොල්ලන්ට මේ සල්ලි පෙන්වන්න නෙමෙයි පෙන්නුවේ. දැන් අපිට ඔයාගේ YouTube channel තියෙනවනේ ඔයා තාම ඔයාගේ normal bank account එකට නම් වැටෙන්නේ. ඔයා දැම්ම ගිහිල්ලා අරගන්න ඩොලර් account එක. ඔයා YouTuber කෙනෙක් කිව්වහම ටක් ගාලා ඔයාට ඩොලර් account එකක් ඒ වෙලෙම ඇරලා දෙනවා. ඊට පස්සේ ඔයාට එතකොට ඒකට ආවහම ඔයාට මේවට ආයේ කිසිම කමිෂන් මොකුත් යන්නේ නැතුව ඒ ඔයා උපයන මාසෙට ඔයා ඩොලර් 5000ක් උපයනවා කියම 5000ද 10000ද 2000ද ඩොලර් 100 වුණත් කමන්නේ. ඒක ඒ ඩොලර් 100 නම් ඒක 100 විදිහටම තියෙනවා. ඔයා ඩොලර් 5000 නම් ඒක ඒ 5000 වගේම තියෙන සතයක්වත් කිසිම කමිෂන් එකක් යන්නේ නැහැ. ඉතින් මේ විදිය නෙමෙයි මමත් ගොඩාක් කල් සාමාන්‍ය විදිහට තමයි බැංකුවට ට්‍රාන්ස්ෆර් වුණේ. ඉතින් ටික මාස 7-8කින් ඉඳන් මේ වැඩේ පුරුදුනා. මේ වැඩේ සුපිරි. මම මේ ඉතින් පොඩි ගමනක් යන්න හදන්නේ ලංකාවේ ගොඩක් අය නොගිය රටක්. ඉතින් ඒකේ වීඩියෝස් උත් අපේ ගැම්මියා travel YouTube channel එකෙන් බලමු. ජය වේවා.